application එකේ තියෙන invoice page එකේ designing part එක ගැන අපි මේ invoice page එක කියලා කියන්නේ product එකක් buy කරාට පස්සේ අපිට එන bill එකට මේකෙදි මම මුලින්ම back to dashboard කියලා link එකක් හදාගෙන තියෙනවා buyer dashboard එකට යන්න පුළුවන් විදියට. ඒ වගේම මම right side එකේම හදාගෙන තියෙනවා black color එකේ button එක print invoice කියලා. ඒ කියන්නේ අපිට මේ invoice එක print කරන්න පුළුවන් විදියට තමයි අපි හදාගන්නේ. ඊළඟට මම මෙතනදී invoice එකේ designing එක තමයි හදාගෙන තියෙන්නේ. මේකෙදි මම මුලින්ම screenshot කියලා මේ web application එකේ name එක දීලා තියෙනවා icon එකක් එක්ක. ඊළඟට මම මෙතනදී තව text එකක් දීලා තියෙනවා video skill video life කියලා. ඊළඟට මම right side එක ගත්තොත් මෙතනදී මම invoice කියලා දීලා invoice එකේ ID එක print වෙන තමයි මම මෙතනදී දීලා තියෙන්නේ. ඊළඟට මම මෙතනදී invoice එක ඒ කියන්නේ මේක purchase කරපු date එක වැටෙන්න මෙතන date එකත් හදාගෙන තියෙනවා. ඊළඟට මම ඒකට පහලින් තියෙන section එක ගත්තොත් මෙතනදී මම හදාගෙන තියෙනවා bill to කියලා. ඒ කියන්නේ මේක bill කරන්නේ කාටද කියලා දීලා තියෙන එකේ මුලින්ම මේ bill කරන කෙනාගේ user name එක තමයි මම මෙතනදී දීලා තියෙන්නේ. ඊළඟට මම මෙතනදී මේ user ගේ email එක වගේම mobile එක view වෙන්න හදාගෙන තියෙනවා. ඊළඟට මම මෙතනදී මේ user ගේ address එක තමයි එන්න ඕනි කියලා මෙතනදී design එක හදාගෙන තියෙන්නේ. ඊළඟට මම මේ section එකේම right side එක ගලුවොත් මම මෙතනදී payment details කියලා text එක add කරගෙන තියෙනවා. ඊළඟට මම මෙතනදී green color එකකින් හදාගෙන තියෙනවා paid pay here කියලා. ඒ කියන්නේ අපි මොන platform එකෙන්ද මේක pay කරේ කියලා තමයි මෙතනදී මම green color එකෙන් එන්න හදාගෙන තියෙන්නේ. ඊළඟට මම මෙතන amount paid කියලා ඒ කියන්නේ මෙතනදී pay කරපු ගාණ මෙතනදී වැටෙන්න තමයි මේක හදාගෙන තියෙන්නේ. ඊට පස්සේ මෙතනදී මම පහලින් table එකක් හදාගෙන cost detail එක product එකේ level එක වගේම price එක view වෙන්න හදාගෙන තියෙනවා. මෙතනදී මම මුලින්ම cost title එකේදී cost title එක load වෙන්න තමයි මෙතනදී හදාගෙන තියෙන්නේ. ඒ වගේම මම මේ cost title එකට පහලින් instructor ගේ name එකත් view වෙන්න ඕන විදිහට හදාගන්න තමයි ඉන්නේ. ඊළඟට මම මෙතනදී product level එකේදී ඒක product level එක badge එකක් විදිහට මෙතන view වෙන්න හදාගෙන තියෙනවා. ඒකට background color එකකුත් දීලා ඊළඟට මම price එක මෙතනදී INM ඒ කියන්නේ right side එකෙන් තමයි price එක add වෙන්න ඕන කියලා හදාගෙන තියෙන්නේ. ඊළඟට මම මේ table එක close කරාට පස්සේ මෙතනින් හදාගෙන තියෙනවා subtotal එක ඊට පස්සේ cost document delivery free එක වගේම total paid කියන price ටික view වෙන්න ඕන section එක. මෙතනදී මම subtotal එක තමයි මුලින්ම view වෙන්න හදාගෙන තියෙන්නේ. ඒ වගේම delivery free එකත් මම මෙතනදී දාගෙන තියෙනවා. මේ වගේ මම decimal දෙකක් කියන විදිහට තමයි හදාගෙන තියෙන්නේ. ඊට පස්සේ මම total paid කියලා සම්පූර්ණ total එක මෙතනදී blue color එකේ view වෙන්න හදාගෙන තියෙනවා. ඒ වගේම මම මෙතනදී අන්තිමට footer section එකේදී thank you for investing in your skill කියලා text එකක් add කරගෙන ඊට පස්සේ තව මෙතනදී paragraph එකක් add කරගෙන තියෙනවා. if you have any question regarding this invoice please contact support කියලා මෙතන email එකකුත් add කරගෙන තියෙනවා. ඊළඟට මම මෙතනදී copyright එකක් තමයි add කරගෙන තියෙන all right reserved කියන එක. ඊළඟට අපි මේකේ බලමු දැන් මේ designing එක අපි හදාගෙන තියෙන්නේ කොහොමද කියලා. මේකෙදි මම මේ design එක හදාගෙන තියෙන්නේ invoice.php කියන file එකේදී. මේකෙදි මම මුලින්ම හදාගෙන තියෙනවා style එකක් ඇතුලේ කියන්නේ body එකේදී මම දාගෙන තියෙනවා front family එක. ඊට පස්සේ මම මෙතනදී body එකට set වෙන්න තමයි මේක හදාගෙන තියෙන්නේ. ඊළඟට body එකේදී class එක තියෙනවා bg gray එකක් වගේම mint screen එකක්. ඒ කියන්නේ අපි මේක responsive විදිහටත් පේන්න ඕන විදිහට තමයි හදාගෙන තියෙන්නේ. අපි මේකේ responsive view එක ඒ කියන්නේ mobile එකකින් අපි බැලුවොත් අපිට වෙන view එක අපි මේ විදිහට තමයි හදාගෙන තියෙන්නේ. අපි අපහුව අපේ code එක බැලුවොත් ඊළඟට අපි මුලින්ම මෙතන හදාගෙන තියෙනවා action bar කියලා section එකක්. මේකෙදි මම මේ div එකට flex දීලා justify bitpin තමයි දීලා තියෙන්නේ. මුලින්ම මම මේකෙදි anchor tag එකක් දාලා ඒක href එකේදී buyer dashboard එකට යන්න තමයි හදාගෙන තියෙන්නේ. ඒ වගේම මම මේකෙදි text එක දීලා තියෙනවා back to dashboard කියලා. ඊළඟට අපි arrow එක add කරගෙන තියෙන්නේ මෙතනදී svg tag එකක් use කරලා ඒකට path එකක් දීලා. ඊළඟට මම මේකේ anchor tag එකේ class එක ගත්තොත් text blue තියෙනවා front bold දීලා තියෙනවා වගේම home එකේදී text blue එකක් දීලා තියෙනවා. ඊළඟට මම මෙතනදී button එකක් තමයි හදාගෙන තියෙන්නේ. button එකේ text එකට මම print invoice කියලා දීලා තියෙනවා. ඒ වගේම button එකේ on click එකට මම window.print කියලා තමයි කියලා function එක call කරලා තියෙනවා.
ඊළඟට මම මේ බටන් එක ඇතුලේ SVG එකක් දීලා තියෙනවා. මේ SVG එකෙන් මම print icon එකක් තමයි add කරගෙන තිබුණේ. ඊළඟට මම මේ section එක ඉවරුනාට පස්සේ invoice paper කියලා section එකක් හදාගෙන තියෙනවා. මේකෙ මුලින්ම header එක තමයි හදාගෙන තියෙන්නේ. මේකෙදි මම flex call දීලා තියෙනවා. MD එකේදී flex row වෙන්න ඕනේ කියලා තමයි දීලා තියෙන්නේ. ඒ වගේම මම මේකට justify between තමයි දීලා තියෙන්නේ. අපි මේ justify between දාපුවම තමයි අපිට මේ items ටික left side එකයි right side එකයි විදිහට වෙන වෙලා එන්නේ. ඒකෙදි මම මුලින්ම div එකක් ඇතුලේ හදාගෙන තියෙනවා left side එකට එන්න ඕන ටික. ඒකෙදි මම h1 එකක් use කරලා scale shop කියලා දෙන name එක add කරන් තියෙනවා. මේකෙදි මම front extra board එකක් තමයි use කරලා තියෙන්නේ. ඊට පස්සේ මම ඒකට පහලින් තිබුණු text එකක් paragraph tag එකක් use කරලා දාලා තියෙනවා. ඒකට text sm එකක් දීලා තියෙනවා. ඊළඟට මම ඒ div එක close කරලා right side එකෙන් එන්න ඕන div එක හදාගෙන තියෙනවා. මේකෙදි මම h2 එකකින් invoice කියන text එක add කරන් තියෙනවා. ඊට පස්සේ paragraph tag එකකින් invoice id එක වගේම ඊළඟ paragraph tag එකෙන් date එක view වෙන්න ඕන විදිහට තමයි හදාගෙන තියෙන්නේ. ඊට පස්සේ මම හදාගෙන තියෙනවා මෙතනදී address section එක. මේකෙදී මම මුලින්ම div එකක් ඇතුලේ හදාගෙන තියෙනවා bill to කියලා තියෙන text එක paragraph tag එකක් use කරලා. ඒ වගේම මම h3 එකක් use කරලා මෙතනදී මේ buyer ගැනීම එක දාගෙන තියෙනවා. ඊළඟට තියෙන div එකේදී මම මේකේ class එක text gray දීලා text sm වගේම leading relaxed එක දීලා තියෙනවා. ඒකෙදී මම මුලින්ම paragraph tag එකක් use කරලා email එක, ඊළඟ paragraph tag එකෙන් මම add කරගෙන තියෙන mobile එක, ඊට පස්සේ මම ඊළඟ paragraph tag එකෙන් address එක එන්න ඕන විදිහට තමයි හදාගෙන තියෙන්නේ. ඊට පස්සේ මම div close කරාට පස්සේ ඊළඟ div එකෙන් මේකදී paragraph tag එකක් use කරලා payment details කියන text එක add කරන් තියෙනවා. ඒ වගේම මම මේකදී paragraph tag එකට පහලින් div එකක් හදාගෙන තියෙනවා. ඒකේ div එකේදී මම bg green දීලා text green දීලා තියෙනවා. ඊට පස්සේ මම මුලින්ම මේකෙදී SVG එකක් තමයි add කරගෙන තියෙන්නේ. මේකෙදී අපිට paid කරා කියලා නැ symbol එක තමයි මම මෙතනදී add කරන් තියෙන්නේ. ඊළඟට මම මේකට paid කියලා pay here කියන text එකත් add කරන් තියෙනවා. ඊට පස්සේ මම ඒ div එකට පහලින් paragraph tag එකක් හදාගෙන තියෙනවා. ඒකෙදී තමයි මම මේ total price එක මෙතන view වෙන්න හදාගෙන තියෙන්නේ. ඊළඟට මම මෙතන හදාගෙන තියෙනවා div එකක් ඇතුලේ table section එක. මේකෙදි මම table කියන එකට w full text left වගේම border collapse කියන class add කරගෙන තියෙනවා. ඊළඟට මම t head එකක් ඇතුලේ tr එකක් දාගෙන ඒකෙදි th කියන tag use කරලා තමයි මේ cost details p level price කියන text එක add කරගෙන තිබුණේ. ඒ කියන්නේ table එකේ head එක තමයි මම මේ section එකෙන් t head කියන එක ඇතුලේ හදාගෙන තියෙන්නේ. ඊළඟට මම t body කියන tag එක ඇතුලේ හදාගෙන තියෙනවා මුලින්ම tr එකක් දාලා ඒ tr එක ඇතුලේ මම හදාගෙන තියෙනවා td කියලා. ඒ td එකේදී මම class දීලා තියෙනවා py5 px2 කියලා. පළවෙනි td එක ඇතුලේදී මම දීලා තියෙනවා paragraph tag වලින් course title කියන එක වගේම ඊළඟ paragraph tag එකෙන් instructor name කියන එක. ඊට පස්සේ මම ඒ td එක close කරාට පස්සේ දෙවෙනිට තියෙන td එකේදී span එකක් දාලා තියෙනවා. ඒකෙදි මම bg slate එකක් දීලා තියෙනවා වගේම uppercase කියන class use කරලා මෙතනදී level එක view වෙන්න ඕන විදිහට තමයි හදාගෙන තියෙන්නේ. ඊට පස්සේ මම ඊට පහලින් තියෙන td එකේදී front semi bold දීලා තියෙනවා වගේම text gray දීලා තියෙනවා. ඊට පස්සේ text right කියන එක use කරලා මෙතනට price එක view වෙන්න ඕන විදිහට තමයි හදාගෙන තියෙන්නේ. අපි මේ එක tr එකක් ඇතුලේ හදාගෙන තියෙන්නේ එක product එකක් view වෙන්න ඕන designing එක. අපි මේක copy කරලා paste කරලා බැලුවොත් අපි මේක paste කරලා බලමු. එතකොට අපිට දැන් මෙතනදී මම product තුනක coding එක තමයි දාගෙන තියෙන්නේ. අපි දැන් design එකට ගිහින් බැලුවොත් අපිට බලා ගන්න පුළුවන් මේක. අපිට දැන් මේ design එකේ බලා ගන්න පුළුවන් මෙතන table එකේ rows තුනක් ඇවිල්ලා තියෙනවා. ඒ විදිහට තමයි අපි මේ table එකේ rows add වෙන්න ඕන විදිහට. ඒ කියන්නේ product එකකට details තියෙන්නේ එක row එකක විදිහට තමයි අපි මේ tr එක දාගෙන තියෙන්නේ. ඊළඟට අපි මෙතනදී t body එක වගේම table වල close tag use කරලා මේ table section එක close කරලා තියෙනවා. ඊළඟට මම මෙතනදී හදාගෙන තියෙන්නේ total price එක view වෙන්න ඕන section එක. මේකෙදි මම මුලින්ම flex එකක් දීලා justify වගේම border t එකක් දීලා border slate එකක් දීලා තියෙනවා. මේ border t එකක් කියන්නේ border top එකක් තමයි අපි මෙතනදී දීලා තියෙන්නේ. ඊළඟට මම div එකක් ඇතුලේ තවත් div එකක් දාගෙන තියෙනවා. මේකෙදි මම flex
justify between දීලා span එකක් add කරගෙන තියෙනවා. පළවෙනි span එකේදී මම subtotal කියන text එක add කරලා ඊළඟ span එකේදී මම front medium එකක් දීලා subtotal එකේ price එක view වෙන්න ඕන විදිහට span එක හදාගෙන තියෙනවා. ඊට පස්සේ තියෙන div එකේදීත් මම මේ class එක use කරලා පළවෙනි span එකෙන් cost document delivery free කියන text එක add කරගෙන ඊළඟ span එකෙන් තමයි මම මේ delivery free කියන price එක add වෙන්න හදාගෙන තියෙන්නේ. ඊට පස්සේ තියෙන div එකේදී මම justify between text gray වගේම border t එකක් වගේම border slate එකක් මේ div එකකට දීලා මම මෙතනදී span එකේ total paid කියලා දීලා තියෙනවා. ඊට පස්සේ තියෙන span එකේදී මම text to excel වගේම text blue එකක් දීලා තියෙනවා. මේකෙදි මම total price එක view වෙන්න තමයි මේ span එක හදාගෙන තියෙන්නේ. ඊළඟට මම මෙතනදී මේ total කියන section එකත් close කරගෙන තියෙනවා වගේම ඊට පස්සේ මම footer section එක තමයි හදාගෙන තියෙන්නේ මේ invoice එකේ. මේකෙදිත් මම border t එකක් වගේම border gray එකක් දීලා text center කියන class use කරලා තියෙනවා. ඊළඟට මම පළවෙනි paragraph එකට දීලා තියෙනවා front border එකක් වගේම text gray එකක්. මේකෙදි තමයි මම thank you for investing in your skill කියලා තියෙන text එක add කරන් තියෙන්නේ. ඊට පස්සේ මම තව paragraph tag එකක් use කරලා ඒකට පහලින් තිබුණු text එක add කරන් තියෙනවා. ඊට පස්සේ තියෙන paragraph tag එකේදී මම $copy කියන මේක use කරලා copyright symbol එක තමයි මෙතනදී add කරන් තියෙන්නේ. ඊට පස්සේ මම PHP එකේ මේ date කියන එකේදී y කියලා දීලා තියෙනවා. මෙතනදී අපිට දැන්ට තියෙන year එක තමයි මෙතනදී print වෙන්නේ කියලා දීලා තියෙන්නේ. ඊළඟට මම මෙතනදී all right reserved කියන text එකත් add කරගෙන තියෙනවා. මේ විදිහට තමයි අපි මේ invoice කියන page එකේ designing part එක හදාගෙන තියෙන්නේ.